ආයිබෝන් යාළුවනේ මම අද ඔයාලා වෙත ආවේ 2026 වර්ෂයේ මැයි මාසයට අදාළව රාහු කාලය දක්වන වීඩියෝ එකක් සමගින්. ඉතින් මේ වීඩියෝ එක බලන අලුත් යාළුවෙක් නම් මගේ channel එක subscribe කරලා ඊට හැපෙන තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් වීඩියෝ එකක් දාපු ගමන් notification එකකින් දැනගන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න යාළුවන්ටත් බලන්න. ඉතින් යාළුවනේ මම මගේ channel එකෙන් ජ්‍යොතිෂ සම්බන්ධ තොරතුරුත් නැකත් සම්බන්ධ තොරතුරුත් කතා කරන ඔයාලට පුළුවන් channel එකට ගිහිල්ලා බලන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට 2026 වර්ෂයේ මැයි මාසයේදී එක් එක් දිනයන්ට අදාළව රාහු කාලය ඉදිරිය තියෙන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම මැයි මාසයේ පළමු වෙනිදා සිකුරාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය යෙදෙනවා උදේ 10:35 සිට දහවල් 12:07 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය යෙදෙනවා රාත්‍රී 10:40 සිට මධ්‍යම රාත්‍රී 12:08 දක්වා. නැවත මැයි මාසේ දෙවනිදා සෙනසුරාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය යෙදෙනවා උදේ 9:02 සිට උදේ 10:34 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය යෙදෙනවා රාත්‍රී 9:13 සිට රාත්‍රී 10:41 දක්වා. නැවත මැයි මාසේ 3 වෙනිදා ඉරිදා දවස දිවා කාලය සඳහා රාහු කාලය යෙදෙනවා සවස 4:46 සිට සවස 6:18 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය යෙදෙනවා අලුයම 4:28 සිට අලුයම 5:56 දක්වා. නැවත මැයි මාසේ 4 වෙනිදා සඳුදා දවස දිවා කාලය සඳහා රාහු කාලය යෙදෙනවා උදේ 7:28 සිට උදේ 9:01 දක්වා. මෙදින රාත්‍රී කාලය සඳහා රාහු කාලය යෙදෙනවා රාත්‍රී 7:46 සිට රාත්‍රී 9:14 දක්වා. නැවත 2026 වර්ෂයේ මැයි මාසේ 5 වෙනිදා අඟහරුවාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය යෙදෙනවා සවස 3:13 සිට සවස 4:45 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය යෙදෙනවා අලුයම 3:01 සිට අලුයම 4:29 දක්වා. නැවත මැයි මාසේ 6 වෙනිදා බදාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය යෙදෙනවා දහවල් 12:07 සිට දහවල් 1:40 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය මධ්‍යම රාත්‍රී 12:07 සිට අලුයම 1:35 දක්වා. නැවත මැයි මාසේ 7 වෙනිදා බ්‍රහස්පතින්දා දවස දිවා කාලය සඳහා රාහු කාලය සවස 1:40 සිට සවස 3:13 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 1:34 සිට අලුයම 3:02 දක්වා. නැවත මැයි මාසේ 8 වෙනිදා සිකුරාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය යෙදෙනවා උදේ 10:34 සිට දහවල් 12:07 දක්වා. මෙදින රාත්‍රී කාලය සඳහා රාහු කාලය යෙදෙනවා රාත්‍රී 10:40 සිට මධ්‍යම රාත්‍රී 12:08 දක්වා. නැවත මැයි මාසේ 9 වෙනිදා සෙනසුරාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය යෙදෙනවා උදේ 9:01 සිට උදේ 10:34 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 9:13 සිට රාත්‍රී 10:41 දක්වා. නැවත මැයි මාසේ 10 වෙනිදා ඉරිදා දවස දිවා කාලය සඳහා රාහු කාලය යෙදෙනවා සවස 4:46 සිට සවස 6:19 දක්වා. මෙදින රාත්‍රී කාලය සඳහා රාහු කාලය යෙදෙනවා අලුයම 4:28 සිට අලුයම 5:56 දක්වා. නැවත මැයි මාසේ 11 වෙනිදා සඳුදා දවස දිවා කාලය සඳහා රාහු කාලය යෙදෙනවා උදේ 7:27 සිට උදේ 9 දක්වා. මෙදින රාත්‍රී කාලය සඳහා රාහු කාලය යෙදෙනවා රාත්‍රී 7:45 සිට රාත්‍රී 9:13 දක්වා. නැවත මැයි මාසේ 12 වෙනිදා අඟහරුවාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය සවස 3:12 සිට සවස 4:46 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 3 සිට අලුයම 4:28 දක්වා. නැවත මැයි මාසේ 13 වෙනිදා බදාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය යෙදෙනවා දහවල් 12:07 සිට දහවල් 1:40 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය යෙදෙනවා මධ්‍යම රාත්‍රී 12:07 සිට අලුයම 1:35 දක්වා. නැවත මැයි මාසේ 14 වෙනිදා බ්‍රහස්පතින්දා දවස දිවා කාලය සඳහා රාහු කාලය යෙදෙනවා සවස 1:40 සිට සවස 3:13 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය යෙදෙනවා අලුයම 1:33 සිට අලුයම 3:01 දක්වා. නැවත මැයි මාසේ 15 වෙනිදා සිකුරාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය උදේ 10:33 සිට දහවල් 12:07 දක්වා.
රාත්‍රී කාලය සඳහා රාහු කාලය යෙදෙනවා රාත්‍රී 10:40 සිට මධ්‍යම රාත්‍රී 12:08 දක්වා. නැවත මැයි මාසේ 16 වෙනිදා සෙනසුරාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය යෙදෙනවා උදේ 9 සිට උදේ 10:33 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය යෙදෙනවා රාත්‍රී 9:13 සිට රාත්‍රී 10:41 දක්වා. නැවත මැයි මාසේ 17 වෙනිදා ඉරිදා දවස දිවා කාලය සඳහා රාහු කාලය සවස 4:46 සිට සවස 6:20 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 4:27 සිට අලුයම 5:55 දක්වා. නැවත මැයි මාසේ 18 වෙනිදා සඳුදා දවස දිවා කාලය සඳහා රාහු කාලය යෙදෙනවා උදේ 7:27 සිට උදේ 9 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය යෙදෙනවා රාත්‍රී 7:46 සිට රාත්‍රී 9:14 දක්වා. නැවත මැයි මාසේ 19 වෙනිදා අඟහරුවාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය යෙදෙනවා සවස 3:13 සිට සවස 4:46 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 2:59 සිට අලුයම 4:26 දක්වා. නැවත 2026 වර්ෂයේ මැයි මාසේ 20 වෙනිදා බදාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය දහවල් 12:06 සිට දහවල් 1:39 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය මධ්‍යම රාත්‍රී 12:07 සිට අලුයම 1:33 දක්වා. නැවත මැයි මාසේ 21 වෙනිදා බ්‍රහස්පතින්දා දවස දිවා කාලය සඳහා රාහු කාලය යෙදෙනවා සවස 1:39 සිට සවස 3:12 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය යෙදෙනවා අලුයම 1:34 සිට අලුයම 3 දක්වා. නැවත මැයි මාසේ 22 වෙනිදා සිකුරාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය යෙදෙනවා උදේ 10:33 සිට දහවල් 12:06 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10:40 සිට මධ්‍යම රාත්‍රී 12:07 දක්වා. නැවත මැයි මාසේ 23 වෙනිදා සෙනසුරාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය උදේ 9 සිට උදේ 10:33 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 9:14 සිට රාත්‍රී 10:40 දක්වා. නැවත මැයි මාසේ 24 වෙනිදා ඉරිදා දවස දිවා කාලය සඳහා රාහු කාලය සවස 4:47 සිට සවස 6:20 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 4:26 සිට අලුයම 5:52 දක්වා. නැවත මැයි මාසේ 25 වෙනිදා සඳුදා දවස දිවා කාලය සඳහා රාහු කාලය යෙදෙනවා උදේ 7:26 සිට උදේ 9 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය යෙදෙනවා රාත්‍රී 7:48 සිට රාත්‍රී 9:41 දක්වා. නැවත මැයි මාසේ 26 වෙනිදා අඟහරුවාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය යෙදෙනවා සවස 3:14 සිට සවස 4:47 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය යෙදෙනවා අලුයම 3 සිට අලුයම 4:26 දක්වා. නැවත මැයි මාසේ 27 වෙනිදා බදාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය යෙදෙනවා දහවල් 12:07 සිට දහවල් 1:40 දක්වා. මෙදින රාත්‍රී කාලය සඳහා රාහු කාලය මධ්‍යම රාත්‍රී 12:07 සිට අලුයම 1:33 දක්වා. නැවත මැයි මාසේ 28 වෙනිදා බ්‍රහස්පතින්දා දවස දිවා කාලය සඳහා රාහු කාලය සවස 1:41 සිට සවස 3:14 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 1:33 සිට අලුයම 2:59 දක්වා. නැවත මැයි මාසේ 29 වෙනිදා සිකුරාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය උදේ 10:33 සිට දහවල් 12:07 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10:41 සිට මධ්‍යම රාත්‍රී 12:07 දක්වා. නැවත 2026 වර්ෂයේ මැයි මාසේ 30 වෙනිදා සෙනසුරාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය උදේ 9 සිට උදේ 10:33 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය යෙදෙනවා රාත්‍රී 9:14 සිට රාත්‍රී 10:40 දක්වා. නැවත මැයි මාසේ 31 වෙනිදා ඉරිදා දවස දිවා කාලය සඳහා රාහු කාලය සවස 4:49 සිට සවස 6:22 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 4:26 සිට අලුයම 5:52 දක්වා. ඉතින් යාළුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ 2026 වර්ෂයේ මැයි මාසයට අදාළ රාහු කාලයේ වීඩියෝ එක. ඉතින් මෙම වීඩියෝවට අනුව රාහු කාලය මගහැර ඔයාලගේ සුබ වැඩ කටයුතු යොදා ගැනීමට වග බලා ගන්න. ඒ වගේම ඔයාලා කරන්නා වූ සුබ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. මම වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලට සුබ දවසක්. ජය වේවා.